බට්ට යාළුවා. මම දැක්කා. අර මං කිව්ව එක කියමුද? ආ නෑ 1 2 3යි. සබ්ස්ක්‍රයිබ් කරන්න. චුට්ටා ස්ටුඩියෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. සීය මට ওই වගේ ඒවා කියලා දීලා තියෙනවා. එහෙනම් කියවපන්කෝ බලන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? කිව්වා වගේ නෙමෙයි මොන ජංජාලයකට අහුවෙයිද දන්නේ නෑනේ. හරි අපි ඉතින් එකක් කියවලා බලමු. උනත් මොකද්ද කරන්නේ? හරි ඉතින් තාම උන්නේ නෑනේ. උනාම ඒක අපි බලාගමු. අනික මොක වුණත් මේක වුණත් ඒක නැති වෙන විදියට ඇදිනිව මේ පොතේ. දැන් මම නම් කියන්නේ දැන අමාරුවේ වැටෙන්න ඕනේ නෑනේ බං. එහෙනම් මං කටහඬ වෙනස් කරලා කියන්න. නලු ගුට්ටං කල්යාණම් පද ලාංඡනං. නෑ මොකක්වත් උන්නේ නෑනේ. ඉතින් මම කිව්වේ ඔය මොනවත් කිව්වට හරියන්නේ නෑ බං. පොඩ්ඩ ඉඳහන්කෝ ආයෙමත් කියවලා බලන්න. නලු ගුට්ටං කල්යාණම් පද ලාංඡනං. කෝබ මොනවත් උන්නේ නෑනේ. මේක එක්ස්පයර් වෙලක් දන්නේ නෑ බං. මේ නිකන් ගොබ්බ කතා කියන්න එපා. පොඩ්ඩ ඉඳහන්කෝ එහෙනම් මං කියලා බලන්න. නලු ගුට්ටං කල්යාණම් පද ලාංඡනං. අඩේ මොකද්ද බං උනේ? උනා ගාන සද්ද නේද බං ඒ වුනේ? එනි බං වයින්නක් දන්නේ හදන්නේ. ඔය වහින්න දෙයකෝ අර හොඳට පායනවනේ. අඩේ ඔක්කොම මේ පොතෙන් දුමක් දානවා බං. අඩෝ මගේ ඉස්සරහා අවතාරයක් ඉන්නවා බං. බුදු අම්මා! උඹලා මොකටද මාව කෙන්නුවේ? බුදු අම්මා! අනේ ළඟට නම් එන්න එපා. මොකද පුතේ කෑ ගැව්වේ? අම්මේ ඔය මොනක් ඇවිල්ලා අපිට කරදර කරනෝ. හොල්මන් ඉන්න මේ මහ දවානේ. මුල පිස්සුද? නෑ එත්නම් මේ මාටින් කියන්නේ ඔය මොනක් ඉන්නවා. මේ උඹලට පිස්සු. වරෙන් කන්න. අඩෝ මාටින් ඇයි බං මම පිළිගන්නේ නැත්තේ? නේ මන්ද මගේ පිටත් එක්ක ඇඳ වෙලා ඉන්න මට පට්ට අමාරුයි. මේ උඹලේ අම්ම කතා කරානේ දැන් අර බත් කන්න අපි යන් දැන් බත් කන්න පොඩ්ඩක්. යම. ඇයි බං උඹලේ අම්මා අපි කියන එක පිළිගන්නේ නැත්තේ? අනේ මන්ද බං. මේ අර කුණක් ගහන සද්දයක් ඇහුනේ. ඒක අම්මලටවත් ඇහුණත් දන්නේ. ඒක මං අහන්නද අම්මගේ? නෑ අහන්න එපා අම්මගේ. අම්මට මල් පැනලා තින්න අපි අර අවතාරයක් ආවේ මොකක්ද යක් කියලා. මේ උඹලේ නංගිකින් අහපන්. පොඩ්ඩ ඉන්නකෝ. නංගි. අයියනේ. පොඩ්ඩක් මෙහෙ එන්නකෝ. අනේ මම වැඩක්. හරි චුට්ටකට එන්නකෝ. ගඩේ කතා කරේ. මේ ඔයාට ඇහුණද මේ අකුණක් ගහන සද්දයක්? පිස්සුද මේ මහ දවාලේ අකුණු ගහන්නේ? එහෙම එතකොට නංගිට ඇහිලා නෑනේ අකුණක් ගහන සද්දයක්. ඒකනේ. එච්චර හයියෙන් අකුණක් ගහලා නංගිටවත් ඇහිලා නෑ. මං හිතන්නේ අපේ හිතේ සැකේද කොයිහලෝ අපි ඒ වෙලාවේ ඉඳී හොඳටම පොතේ සිහියෙන්නේ. ඒ බයත් එක්කනේ ඒක නිසා දන්නේ අපි මේක කියන මැවිලා පෙනුනේ. අඩේ ආද උඹද මේ කඩේ වැඩ කරන්නේ? ඔව් බං මං ඒ පාර කිව්වා වගේ අද අපේ තාත්තා එහා ගමට ගියාව. එහෙම. ඔව් හලෝ මට වැඩක් කියලා තියෙන්නේ. ඒක බං අර උඩහ බේර ගහ ළඟ ගෙදර හොරු කඩලා බං. නෑ නෙමියෝ. එතකොට ඒක ආරංචි වෙලා තියෙන්නේ කොහමද? කොහමද ඒක ආරංචි වුනේ? පොරදායේද කොහේ ඇවිල්ලා බං. ඊට පස්සේ ගෙදරට යනකොට තමයි දැකලා තියෙන්නේ. ඊට පස්සේ පොලිසිය යන ගමන් තමයි තාත්තට කියලා තියෙන්නේ. මොකද බං? අඩේ අහුවෙයිද බං? පිස්සුද බං කොහමද අහුවෙන්නේ? ඇයි? අපි ඉතින් කොස් ගෙඩියක් තිබ්බනේ. අඩේ මට ඒක තියන්නම දුකුණා බං. හරි නින්දින් ඔය කරලා තියෙන වැඩ. හරි ඉතින් අපි දැන් ඒක මේ වුණාට අපි එකෙන් ඉස්සු වේදී මේ පොතක් විතරයිනේ. මොකක්ද අනේ කතා වෙන්නේ ඔයගොල්ලෝ? මේ අම්මා බඩු වගේක් ගෙනත් දෙන්නේ කිව්වා. යන්නේ ඒකේ කොලේ නෑනේ යන්නේ ඒක. පුතේ